අලුත බැඳපු ජෝඩුවක් මහල් නිවාසයක පදිංචියට ගියා. ගෙදර මේ දෙන්න ඉතාම සතුටින් කාලය ගත කරන්න හිතුවා. එක දවසක් දැසල් නැගිටිච්ච බිරිඳ දකිනවා එයාලගේ මහල් නිවාසයට කෙලින්ම ඉස්සරහා තියෙන මහල් නිවාසයේ ඊපස්සේ තියෙන රිදිවැලේ රිදිවන්න කාන්තාව දිහා මේ බිරිඳ බලාගෙන ඉන්නවා. බලාගෙන සෝම් පුෂාර මෙන්න මෙහෙම කතාවක් කියනවා. අර ඉස්සරහා ගෙදර මහල් නිවාසයේ ඉන්න ඇනුගෙන හරියට රිදි හොදන්නේ නැහැ වගේ. එයා හොදලා වේලෙන්න දාන ඇඳුම් බොර පාටයි කියලා එයා සෝම් පුෂාර කියනවා. සෝම් පුරුෂයා ඒක ගණන් ගන්න නැතුව දිගටම පත්‍රේ කියව ඉන්නවා. මේ විදිහට අර බිරිඳ කීප පාරක්ම සෝම් පුරුෂයාට මේක පෙන්නුවත් එයා වැඩි ඒක ගණන් ගත්තේ නැහැ. එයා තමන්ගේ පාඩුවේ තමන්ගේ වැඩක් කරගෙන හිටියා. දැන් මේ විදිහට මෙයා කියන දේක් ගණන් ගන්න නැති කරොත් දැන් බිරිඳට පොඩ්ඩක් තරහා ගිහිල්ලා නියවුල් ගිහිල්ලා එයා හිතුවා මේ මෙයාට වඩා අර ඉස්සරහා ගෙදර ඉන්න කාන්තාවට මේ සම්පූර්ණ කැමතිදී ඒකයි යාට මොකුත් කියන්නේ නැත්තේ ශබ්ද වෙන්නේ ඒ නිසා කියලා බිරිඳ හිතුවා. විදිහට ඉඳලා ආයෙ දෙන්න අතර ටික ටික ප්‍රශ්න ඇති වෙන්න ගත්තා. හැබැයි එක දවසක් මෙයා උදේම හැල්ලා බලද්දි පිරිසිදු රෙදි පිළි වේලන දාන කාන්තාවක් තමයි මෙයා දැක්කේ. ඊට පස්සේ මේ කතාවත් මෙයා කියලා සම්පූර්ණයට කියනවා අද නම් මෙයා හොඳට රෙදි හොදලා. එතකොට සම්පූර්ණ මෙයාට කියනවා එයා හැමදාම හොඳට රෙදි හොදනවා. ඔයා එයා දිහා බලන ජනෙල් වීදුරුවේ තියෙන කුණු පැල්ලන් ටික අද උදේ තමයි මම පිහතලා දැම්මේ කියලා පිටින්දට කියනවා. ඉතින් ඔන්න මේ කතාවෙන් පස්සේ බිරිඳට තේරෙනවා බලපු විදිහ තමයි වැරද්ද වෙලා තියෙන්නේ කියන දේ. ජීවිතේ අපිත් සමහර මිනිස්සු දිහා බොර පාට මේ ඉදිරියෙන් බැලුවම අපිට එයාගේ ඇත්තම ස්වරූපය පේන්නේ නැහැ. ඒ නිසා අපි සතියකට වරක්වත් ලෝකෙ දිස බලන ජනේලේ වීදුරුව පිරිසිදු කරගන්න ඕන. පිරිසිදු කරලා ඒකේ තියෙන කුණු පැනලන් ටික ඉවත් කරලා දාන එක ගොඩක් වටිනවා. හැබැයි ඒ දේ වෙන්න නම් අපි අපේ මනස කියන දේ පිරිසිදු තියාගන්න ඕන. නැත්නම් අපිට හැමතිස්සෙම පේන්නේ හරි දෙයට වඩා වැරදි දෙයක්. ඇත්තටම වැරදි විදිහට හිතුවට මේ ලෝකයක් ලස්සන තැනක් වෙන්න පුළුවන්. ඉතින් ඒක අපිට පේන්නේ නැතුව තියෙන්න පුළුවන්. මොකද අපේ ඔළුවේ තියෙන දේවල් එක්ක අපි බලන විදිහ වෙනස් වෙන නිසා. ඉතින් අන්න ඒ නිසා ඔයාලත් ඔයාලගේ ජීවිතය දිහා බලන ජනේලේ වීදුරුව පිරිසිදු තියාගන්න. එතකොට අපිට ජීවිතේ බොහෝ සුන්දර විදිහට පේන්න ගන්නවා. ඒකට ඔයාලටත් ඇත්ත ඇති සැටියෙන්ම පෙනේ.